ආයිබෝන් සුරතුන්ගේ ලෝකේ YouTube channel වල සාදරයෙන් පිළිගන්නවා. අද අපේ 53 වෙනි එපිසෝඩ් එක. අපි ගිය සතියේ කතා කරා වගේම අද කතා කරන්න හදන්නේ ටයිමින් සත්තුන්ගේ පෙනහළු සහ උස්ම ගැනීම හැකියාව වැඩි කරන ඉන්දියාවේ කට්ටිය පාවිච්චි කරන තවත් කසායක් ගැන. ඒ කියන්නේ බෙහෙත් කීපයක් එකතු කරලා බෙහෙත් කිව්වට කීපයක් ಜಾති කීපයක් එකතු කරලා හදන කසායක් ගැන. එහෙනම් අද බලමු අපේ වීඩියෝ එක කොහොමද ඉස්සරහට යන්නේ කියලා. අපි කිව්වා වගේම අදත් අපි කතා කරන්න හදන්නේ පරවයන්ගේ පෙනහළු පිරිසිදු කිරීමට සහ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න වැඩි දියුණු කරන්න. සාමාන්‍යයෙන් ඔය කුරුල්ලන්ට තියෙන සාමාන්‍යයෙන් ඔය ගොඩක් පියාඹලපම පපු වෙන වේදනාව වගේ තියෙන ගතියක් ඒව නැති කරලා ගන්න සමනය කරන්න පුළුවන් පොඩි කසායක් හදාගන්න විදිහ. ඔයාලට මේකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් ලූණු එක තියෙනවට සුදු ලූණු එකක්. දැන් සුදු ලූණු කියන්නේ මේ ලූණු ගෙඩිය අර බී ලූණු ගෙඩිය වගේ බොම්බයි ලූණු එකේම නිකන් සුදු එකක් තියෙනවා. ඒ ලූණු එක හොඳයි. ඒකෙන් සාමාන්‍යයෙන් ආහාර ජීර්ණ පද්ධතිය වැඩි දියුණු කරනවා. ඒ කියන්නේ මොනවා හරි ඒවැ ගැටලු තියෙනවා නම් මේව නිතර උණ වගේ සතුන්ට තියෙන ආසාත්මිකතා වගේ තියෙනවා නම් ඒව මග හරවනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය ලේ වල මොනවා හරි විසක් අනම්ම නම් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒව මේව කරනවා කියන්නේ ශරීරයෙන් අයින් කරලා දානවා. එතකොට පිළිකාවක් ඇගේ හැදෙන්න්න තින ඉඩකට මේ පිළිකා සයිල තිනනම් ඒ අයින් කළ දානවා. පිළිකාව වලක්වන ඇඟට හැදෙන එක ප්‍රසක්්‍රී කරණය වැඩි කරනවා. ඒවගේ මලට ඔය බඩවල් ඇතුළ සාමන වන වෙනවාගේ දේවල් සත්තු කන්නතු වගේන්න අපිට ඇතුළ පේන්නේ නෑන සාමාන්‍ය පරවියකුට ලොකු ට්‍රීට්මට් ලංකායි කරන අඩුවන ඒවගේ සාමාන්‍යයෙන් අර ආමාශය වන වෙනවාගේ දේවල් වෙන්න තින ඉඩකට අඩු කරන ඒවගේම සාමාන්‍යයෙන් ඔය සත්තුන්ගේ කැරි අඩු කල නීරුගමති යාගමන එලවුණු සත්තුන්ට වගෙන මේක ගොඩක් දුරට මේ වටිනවා. මොකද එකින් සාමාන්‍යයෙන් ගොඩාක් දුරට ඔය කියන දේවල් වලින් සත්තු නීරෝගුව තියාගන්න පුළුවන්. ඉටස් තමයි දෙවැනි දේ තමයි දුරු පාලට ගන්න පුළුවන්. ඒකෙන් සාමයක සාමාන්‍ය කැලරි අඩුයි. ඒකෙත් සාමාන්‍යයෙන් සත්තුන්ගේ ආහාර ජීර්ණය වෙන්න උපකාරී වෙනවා. ප්‍රතිශක්‍රිය වැඩි කරනවා. ඒ වගේම ශරීරය විසිවත් කරනවා. අපි අර කලින් කතා කරපු මේ ලූණු එකේ තියෙන ගතියම ඒකෙත් තියෙනවා. ඊට පස්සේ තමයි ආයේ මේකට වලට ගන්න පුළුවන් මේ කොත්තමල්ලි හොඳයි. සාමාන්‍යයෙන් ඔය අපි සාමාන්‍යයෙන් සත්තු එලවනකට සොඩක් වෙලා පැය කීපයක් පැය 4ක් 5ක් 6ක් 7ක් සමහර 10 12 වගේ ඉන්න සත්තු හැක් වෙලා වගේනේ බහින්නේ. ඒ සත්තුන්ගේ සාමාන්‍යයෙන් ඔය අතපය අනම්මනම් එලගේ කැක්කුම් තියෙනවනේ. ඒ කියන්නේ පියාඹලා තට්ටුව අනම්මනම් වල ඒ වේදනාව සමනය කරගන්න කොත්තමල්ලි මේ උපකාරී වෙනවා. ඒ වගේම තමයි ඔය උගුර ආශ්‍රිතව වෙන ආබාධ ඔය සාමාන්‍යයෙන් ඔය ගොජුරු ලෙඩ ඒ වගේම පිළිකා වගේ දේවල් එන්න තියෙන. කියන ගොජුර ආශ්‍රිතව බෙල්ල ආශ්‍රිතව එන උගුර එන ආසාදන වලට සහ මේ ඔය ආහාර ජීර්ණ ගැටලු වලට ගොඩක් හොඳයි මේ කොත්තමල්ලි. ඒ වගේම තමයි අපිට මේකට හකුරු එකතු කරගන්න පුළුවන් උක්කකුරු සහ පිරිසුදු වතුර. මේක සාමාන්‍යයෙන් කියන්න ඕනේ මම තාම පෞද්ගලිකව දීපු දෙයක් නෙමෙයි. ඔයාලට අත්අදා බලන්න පුළුවන්. සහ මේක සාමාන්‍යයෙන් කරන්නේ ගොඩක් ඉන්දියාවේ ටූර්නමන්ට් එලවන සහ ෆාමින් පැත්තේ කියන්නේ පරවි මහා පරිමාණයෙන් කරන අය තමයි මේක හදන්නේ. කියන්නේ එයාලගේ හොඳම සත්තුන්ට තමයි මේක දෙන්නේ. මම පෞද්ගලිකව දීලා නැති දෙයක් මේක. ඔයාල කියන්නේ මේක සාමාන්‍යයෙන් එයාලා කරන දෙයක්. මම හරියට එයාලා කරන්නේ කොහොමද කියලා විස්තර අහගෙන තමයි ඔයාලට කියන්නේ. හැබැයි ඔයාලා කැමති නම් විතරක් මේක දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දෙන්නම කියලා එකක් නෑ. මොකද ඔයාලා කියන්නේ මේක දැන් මම දීපු දෙයක් නෙමෙයිනේ තාම. මම තව කීපයක් දෙන නිසා වර්ග මම වීඩියෝ වල දාලා තියෙන ගොඩක් ඒවා මම දීලා තියෙනවා. මම දීලා නැති දේවල් දීලා නැහැ කියලා මම කියලා තමයි වීඩියෝ එක දාන්නේ. මොකද මට මම දීපු නැති දෙයක් මට දුන්නා කියලා ඉවරලා කියන්න බැරි නිසා මම පෞද්ගලිකව මේක දීලා නැහැ. ඔයාලට කැමති නම් මේක try කරන්න පුළුවන්. මමත් ළඟදී දීලා බලලා මොකක් හරි මේක හොඳ ප්‍රචාරයක් ඇති වුණා මම අනිවාර්යෙන්ම ෆීඩ්බැක් එකක් දීලා වීඩියෝ එකක් කරනවා. මම තාම දැනට දීලා නැහැ. මේක සාමාන්‍යයෙන් හදා ගන්න ඕනේ වතුර ලීටරයක් වගේ ගන්න ඕනේ. වතුර ලීටරයක් අරන් වතුර එක රත් වෙන්න තියලා ඒකට මේ අර අපි ගමුගේ ගත්ත සාමාන්‍ය පොඩි හකුරු කෑලි කීපයක් ඊට පස්සේ ලූණු ගෙඩිය කමාරක් විතර වගේ කමාරක් දෙකක් විතර වගේ ඊට පස්සේ සාමාන්‍ය දුර්වලිනුත් සාමාන්‍ය අපි අත මිට මොලවල ගන්නකොට මිටවල් 3ක් විතර වගේ දුරු සේකෙන් සාමාන්‍ය මිටවල් 2ක් 3ක් විතර වගේ දෙකක් විතර වගේ සාමාන්‍යයෙන් කොත්තමල්ලිත් ඒ වගේ සාමාන්‍ය අත් මිටවල් 4ක් විතර වගේ 3ක් 4ක් විතර වගේ දාගන්න පුළුවන්.
ඊට පස්සේ අර ඒ ටික දාලා ඔක්කොම තම්බන්න ඕනේ. තම්බලා සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් වෙන්න අපි හිතමු අපි ලීටරෙන් දාන්නේ සාමාන්‍යයෙන් මිලිලීටර 100ක් 200ක් විතර වෙනකන් ඒක හොඳට තම්බගෙන සම්බගෙන එක මේ හින්ද ගන්න ඕනේ. හින්ද ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක සාමාන්‍යයෙන් සත්තුන්ට සිලින්ඩරයක් ආධාරයෙන් තමයි පොවන්න ඕනේ. ඒ කියන්නේ ටයිමින් කරන සත්තුන් සහ අසනීප ගති තියෙනවා වගේ ඒ වගේ දේවල් වලට ටයිමින් සතුන්ට තමයි මේක ගොඩක් දුරට යාලා දෙන්නේ. අනිත් සතුන්ට නම් වතුරට පොඩ්ඩක් කලවම් කරලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක එයාලා කියන්නේ මිලි 5ක් විතර වගේ අරගෙන සිලින්ඩරයකට ඒක සතාට පොවන්න කියලා. ඒ කියන්නේ මිලි 5. කෙලින්ම ඩිරෙක්ට් පොවන්න කියලා. ඒක නිසා ඒක චුට්ටක් බලන්න ඕනේ කොහොමද කියන එක. අපි මොකද මිලි 5කට ඉස්සෙල්ලනවද නැත්නම් මිලි 1ක් විතර වගේ දීලා try කරලා බලනවද කියලා බලන්න ඕනේ. එයාලා කියන්නේ සාමාන්‍යයෙන් මිලි 5ක් විතර වගේ කෙලින්ම මේ වගේ සතෙකුට දුන්නට ගැටලුවක් නැහැ කියලා සාමාන්‍යයෙන් මාසෙට පාරක් විතර වගේ දුන්නොත් අර හැදෙන්න තියෙන ලෙඩ රෝග අනම්මනම් ඔක්කොම වැළකීලා යනවා. සත්තුන්ගේ පෙනහළු සුද්ධ වෙනවා. එතකොට වෙන්නේ ටයිමින් ප්‍රමාණය ටයිමින් උඩ ඉන්න ප්‍රමාණය වගේම උඩදී යාලගේ අර ශක්තිය හීන වෙන ගතිය ඔක්කොම මගහැරලා යනවා. එයාලා ඒක නිසා තමයි යාලා මේ ඒක එතනදී දෙන්නේ. ඉතින් මේක මම දීපු නැති දෙයක් නිසා මට හරියටම රෙකමන්ඩ් කරන්න බෑ. හැබැයි ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ සතෙක්ට ලොකු ප්‍රමාණයක් දෙන සාමාන්‍ය මිලි එකක් විතර වගේ දෙයක් try කරලා බලන්න පුළුවන්. හැබැයි ස්වාභාවික දේවල් තියෙන නිසා සමහරට ගොඩක් දුරට හොඳ වෙනවා ඇති මේක. එයාලා අනිවාර්යයෙන්ම මේක කරන දෙයක්. ඒ කියන්නේ මේ අපේ ඉන්දියාව අපේ අසල්වැසි රට වුණාට එයාලා දැන් අපි ගොඩක් මේ ලංකාවේ ඉන්න ඉන්දියන් පාරවි ඔක්කොම එහෙන් ගෙනාපු කට්ටියනේ. ඔයාලගෙත් කවුරු හරි ඉන්නවනම් ඔයාලට මේක පොඩ්ඩක් විස්තර අහලා බලන්න පුළුවන් මෙහෙම දෙනවද කියලා. දැන් අපි ඔයිට කලින් දෙයක් දුන්නා මේ කරාඹුලටි දාලා දෙන එකක්. ඒක අපේ කලින් වීඩියෝ එක. ඒක නම් කිසි ගැටලුවක් නෑ. ඒක මමත් දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සත්තුන්ගේ ඔය තෙල් කැපිලා හොඳට ඒ කියන්නේ අර එයාලා හති වැටෙන ගතිය එහෙම අඩුයි සත්තුන්ට. ඒක හොඳයි. මේක මම තාම try කරලා නෑ. මේක මම අලුතෙන් අපේ ෆාමින් කරන එක්කෙනෙක්ගෙන් විස්තර දැනගත්ත එක්කෙනා පරවි ෆාමින් කරන කෙනෙක්ගෙන්. ඔයාලට මේක try කරලා බලන්න පුළුවන්. දීලා බලන්න මොකක් කොහොමද වෙනසක් තියෙනවද කියලා. එයාලා කියන්නේ මිලි 5ක් දෙන්න කියලා. ඔයාලා මිලි 5කටම නැතු මිලි 1ක් විතර වගේ දීලා try කරනවා නම් බලන්න පුළුවන්. මේක කෙලින්ම දෙන්න ඕනේ මිලි 1 අර විදියටම සම්පූර්ණ වතුර ලීටරේ තියලා ඒක දාලා ඒක සාමාන්‍ය මිලිලීටර 150ට වගේ හින්දර තමයි දෙන්න ඕනේ. දීලා බලන්න ඔයාලා එම try කරනවා නම් මේ බෙහෙත් එක කොහොමද කියලා. මමත් අනිවාර්යයෙන් මේක try කරනවා. try කරලා බලලා ඔයාලට මේකේ ගුණ කොහොමද කියලා මම ඔයාලට feedback එකක් අනිවාර්යයෙන්ම දෙන්නම්. එහෙනම් අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වටින්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අපේ channel ටික සහ මේ වීඩියෝ බලන්න හැමෝටම share කරන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. සහ අපි ඒ වගේම අපේ channel ටික සහ group ඔක්කොගෙම link ටික දාලා තියෙනවා. ඔයාලට පුළුවන් යාළුවන්ට share කරලා ඒවට join වෙන්න කියන්න. ඔයාලටත් මොනවාම හරි ගැටලුවක් තියෙනවනම් ඒ channel එකට මේ WhatsApp group එකට join වෙලා අපිත් එක්ක කතා කරන්න පුළුවන්. එහෙනම් අද අපේ වීඩියෝ එක මෙතන නවත්තනවා. ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.